ඔගොල්ලෝ පරාට කාලා දිනවද මේ විදිහට? මේ බලන්න. පරාටත් එක්ක චිකනුයි බුල්සයි එග් එකකුයි. ඒකක් තියෙන්නේ හංගලා තියෙන්නේ. ඔන්න තියෙනවා බුල්සයි එග් එක. ඒ වගේම මේකට චිකන් නම් දාලා තියෙනවා නැති වෙන්න. මේ වෙන කොහෙවත් නෙමෙයි. මිඩ්නයිට් මසාලා කිරුළපන. හොයාගන්න ලේසි BOC බැංකුව ඉස්සරහයි තියෙන ප්ලේස් එක. මසාලා රසට පරාට ගන්න හිතුණා. මේක අලුත්ම පොට් එකක්. ඔයගොල්ලෝ දන්නේ නැති පරාට මුට්ටි දැකලා තියෙනවා. පරාට මුට්ටිය තමයි මේක දෙන්නේ. ඒ වුණාට ඩෙලිවරි කරද්දී අපිට හම්බෙන්නේ මේ විදියට. එහෙනම් අපි පැක් එක අන්බොක්ස් කරලා බලමු. මෙන්න පරාටයකට ඉවලා තියෙනවා ග්‍රේවි එකක්. ඒ වගේමයි මෙන්න කෙසෙල් කොලේ දාලා පරාට ටික ඉවලා තියෙනවා ලස්සනට පැකින් එකේ දාලා. මම මේක නම් එළියට ගන්නවා. මෙන්න තියෙනවා මිඩ්නයිට් මසාලා එකෙන් දෙන මොකද්ද මේක ක්ලාසික් රෙගියුලර් පරාට පෝෂන් එක. මේක නිකම්ම එකක් නෙමෙයි මේක මසාලා පරාට එකක්. මේ ඇත්තටම මෙතන බැලුමට පේනවා මෙතන මේකේ පෝෂන් එකට පරාට 10ක් වගේ ගාණක් දාලා තියෙනවා. ඒ හින්දා බය නැතුව මේක දෙන්නෙට වගේ කන්න පුළුවන් කියලා මට හිතෙනවා බැලුමට. එහෙනම් අපි වැඩේ පටන් ගන්න කලින් මේක නිකන් අමුයෙන් කන්න බෑ. ඒකට තමයි ග්‍රේවි එක දීලා තියෙන්නේ. ග්‍රේවි එක දාලා බලමු. එහෙනම් ඔන්න මම පළවෙනි බයිට් එක ගන්න යන්නේ. මෙන්න තියෙනවා පරාට එක. ඔයාලා පේනවා ඇති පරාට එක ගැලුව ගමන් මෙන්න ඇතුලේ තියෙනවා ෆිලින් එක. මේ වෙන මොනවද මේ මෙන්න චිකන් කෑලි දාලා තියෙනවා. තව මේක ඇතුලට වෙන්න තමයි ගොඩක් වැඩ කෑලි තියෙන්නේ. ඔයගලන්ට පේනවා ඇති. අපි මෙහෙම අවුස්සලා බැලුවාම මෙන්න තියෙනවා. චිකන් නැති වෙන්නම දාලා තියෙනවා. කවුරු හරි කියනවා නම් මේක මදි කියලා මෙන්න තව ටිකක් අපි ඇතුළට යද්දී බුල්සයි එග් එකකුත් දාලා තියෙනවා. ඒකට උඩින් චිකන් දාලා තියෙනවා. මේක මසාලත් එක්ක මික්ස් වෙච්ච රසක් තමයි එන්නේ. ඒ වගේම ඉතින් චිකන් කෑල්ලක් එක්ක කන්න පුළුවන් කියන්නේ පරාට එකක් වෙනම ආතල් එකක්. ඒක අනික ඒගොල්ලන්ගේ මේක විතරක් නෙමෙයි වෙන පරාට ಜಾති ගොඩක් තියෙනවා. ක්‍රීමි පරාට තියෙනවා. මේක නම් රෙගියුලර් සයිස් එක. මේ පෝෂන් එක නම් බය නැතුව දෙන්නෙට කන්න පුළුවන්. රුපියල් 650කට මේ වගේ පෝෂන් එකක් කන්න හම්බ වෙනවා කියන්නේ ඒක මාර වටිනවා. කෑව මට නම් මේක තව කා ගන්න අමාරුයි. ඒ හින්දා බය නැතුව කියනවා මේ පෝෂන් එක දෙන්නෙට ඇති. එහෙනම් ඉතින් අපේ TikTok ප්‍රොෆයිල් එක ෆලෝ කරලා තියාගන්න. අපි අලුතින් එන වීඩියෝස් අනිවාර්යෙන් TikTok එකේ බලන්න. එහෙනම් අදට අපි ගිහිල්ලා එන්නම්. ජය වේවා.